මේ කියන්නේ තවත් එක පුංචි කතාවක්. ඔන්න එක රටක ලස්සන ආදරවන්තයින් දෙදෙනෙක් හිටියා. මෙයාලා Tamanට එන හැම ප්‍රශ්නයක්ම එකතු වෙලා එකා වගේ විසඳගත්තා. මෙයාලා හැමදාම හම්බුනේ නම් නැහැ. මොකද මේ පිරිමි ළමයා හිටියේ හුඟක් ඈත. රටේ කඳුකර ප්‍රදේශයේ, ගෑනු ළමයා මුහුදු ප්‍රදේශයේ, රටේ දකුණු පළාතේ. එක දවසක් මුළු රටටම කවුරුත් නොහිතපු විදිහේ මහ වැස්සක් වැස්සා. මේ ගෑනු ළමයාගේ ගෙවල් තිබුණු පැත්තත් මේ වැස්සෙන් යට වුණා. එයාලගේ ගෙදරට නම් වතුර ආවේ නැහැ. ඒත් වටින්ම යට වෙලා නිසා එයාලට කොහෙවත් යන්න බැරි වුණා. ඒගොල්ලන් කොට වුණා. ගෑනු ළමයා මේ ගැන කියන්න ආදරවන්තයාට කතා කළා. ඒත් කිසිම වැඩක් වුණේ නැහැ. කොච්චර කතා කරත් එයාගේ දුරකථනය වැඩ කළේ නැහැ. මෙයා හුඟක් උත්සාහ කළා. ඒත් ඒ කිසිම උත්සාහයකින් වැඩක් වුණේ නැහැ. මේ ගෑනු ළමයාට තරහ ගියා. එයා හිතාගත්තා ආයෙ කවදාවත් ආදරවන්තයා එක්ක කතා කරන්න නැහැ කියලා. මෙහෙම සති දෙකක් විතර ගෙවිලා ගියා. එක දවසක් මේ පිරිමි ළමයා ගෑනු ළමයාට දුරකථන ඇමතුමක් දුන්නා. ඒ ගෑනු ළමයා පිරිමි ළමයාට හොඳටම බැනලා දුරකථනය විසන්ධි කළා. පිරිමි ළමයාට කතා කරන්නවත් දුන්නේ නැහැ. විනාඩි 5කින් විතර මේ පිරිමි ළමයා මේ ගෑනු ළමයාට කෙටි පණිවිඩයක් කියලා තිබුණා. ඒ කෙටි පණිවිඩේ මෙහෙම සඳහන් වුණා. ඔයාට කතා කරන්නවත් බැරි වුණ එකට මුලින්ම මට සමා වෙන්න. එක දිගට වැහපු වැස්ස නිසා අපේ ගෙදරට පස්කන්දක් කඩාගෙන වැටුණා. ඒකෙන් මගේ අම්මයි මගේ නංගි මට නැති වුණා. තාත්තටත් හොඳටම තුවාලයි. මම බේරුණේ 99. අපිට කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. කරන්ට් එකක් නැති නිසා කතා කරගන්න විදිහක් තිබුණේම නැහැ. අඩුම තරමේ පහුගිය ටිකේ බොන්න වතුර ටිකක්වත් හම්බුන්නේ නැහැ. පුළුවන්කමක් තිබුණා නම් හොයලා බලන්න නැතුව ඉන්නේ නැහැ. පුළුවන් නම් මට සමාව දෙන්න. මට සමාව දෙනවා නම් මට කතා කරන්න. පරිස්සමට එන්න. බුදු සරණයි.